කොහොමද ඉතින් ඔයාලට ඔන්න දැන් වෙලාව හවස 7ට විතර ඇති. චූටි පැටියා තාම ඔන්න දොයි. එයා නැගිටිනකන් තමයි මම ඉන්නේ. එයාව දොයි කරන්න ඉතින් පිරිත් දාලා තියලා තමයි. පිරිත් සද්ද දැම්මම වෙන මුකුත් සද්ද ඇහෙන්නේ නැහැ නේ. ඉතින් එයා හොඳට නිදා ගන්නවා එතකොට. ඔන්න ඉතින් මගේ සොසමල නැගිට්ටා. අප්පච්චිගේ හිතේ ෆොටෝ එකක් ගහනවා කියලා. චූටි මැනික හවස නිදාගෙන නැගිට්ටම එයාව සෝදන්න මම හැමදේම ලෑස්ති කරනවා. කොච්චර රෑ වුණත් සීතල වුණත් එයාට නම් හොඳට සෝදන්නම ඕනි හවසට. නැත්තම් රෑට හැල්ලා තමයි ඉන්නේ. පේනවනේ බිත්තියේ තියෙන රූප දිහා තමයි හොඳට බලන්නේ වටපිට. ඉතින් එයා වොෂ් දාන්න කලින් චූටි ප්ලේ ටයිම් එකක් එයත් එක්ක ගත කරනවා. ඉතින් චූටි මැනිකව සෝදලා මාත් වෙෂ් එකක් දාලා මම එයාව චූටි පැටියව දොයි කරන්න. එයා හවසට පැය එකමාරක් දෙකක් වගේ තමයි උපරිම හැල්ලා ඉන්නේ. ඉතින් ඊට පස්සේ එයාට ආයි දොයි යන්න ඕනි. එයා ආපහු දොයි කරලා තමයි මම්මගේ අනිත් වැඩ වලට යන්නේ. දුවව දොයි කරන්නත් ඕනි, අප්පච්චිගේ ඔළුව මසාජ් කරන්නත් ඕනි. අම්මා කෙනෙක් කියන්නේ ඉතින් එකපාර වැඩ ගොඩක් කරන්න පුළුවන් කෙනෙක් නේ. ඔන්න මටත් ඒ හැකියාව දැන් ලැබිලා තියෙන්නේ. සෝසමලත් දැන් චුට්ටි ඔන්න දොයි එනවා. ඔන්න ඉතින් එයා ආපහු දොයි. ඉතින් එයා දොයි ගත්තම මට කරන්න වැඩ ගොඩක් දෙනවා. ඉතින් ඒ ටිකට මම යන්න ඕනේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.